ශ්‍රී ලංකාවේ අපරාධ යුක්තිය ගැන කතා කරනකොට ඒක අපි හිතනවට වඩා ගොඩක් ගැඹුරු සංකීර්ණ කතාවක්. ඒක ඇතුලේ රාජධානී යටත් විජිත බලවතුන් සහ නවීන ජාත්‍යක බලාපොරොත්තු එකට පැටලිලා තියෙනවා. ඉතින් අපි යමු ඒ දිගු ඉතිහාසයේ දිගේ පොඩි ගමනක්. හිතන්න බලන්න අවුරුදු 2500ක් විතර පරණ යුක්ති ක්‍රමයක අදටත් වැදගත් වෙර සංකල්ප තිබුණා කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද? ආන්නේ ඒ ප්‍රශ්නයෙන් තමයි අපි මේ කතාව පටන් ගන්නෙ. හොඳයි එහෙනම් අපි යමු අපේ ගමනේ පළවෙනි නැවතුමට. ඒ තමයි පුරාණ රජවරුන්ගේ කාලේ තිබුණු යුක්ති ක්‍රමය. මේ කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඉඳන් 16 වෙනි සියවස වෙනකම්ම තිබුණු දීර්ඝ කාලයක් ගැන. මේක බලන්නකෝ. ඉතිහාසින්යත් පුදුම කරවපු දෙයක් තමයි ඒ කාලේ සිංහල ආයතන අතරින් කැපිලම පෙනුන දේ තමයි ඒගොල්ලන්ගේ විධිමත් අධිකරණ පද්ධතිය. ඇත්තටම පුදුමම හිතන කාරණාව තමයි මේ. අද කාලේ අපි කතා කරන වරදක් ඔප්පු වෙනකම් කෙනෙක් නිවැරදි කරු කියන මූලධර්මය ඒ කාලෙත් තිබිලා තියෙනවා. ඒ කියන්නේ චෝදනාවක් තියෙන කෙනෙක්ව වරදකරුව කියලා ඔප්පු කරන කම්ම සැලකුවෙන් නිර්දෝෂී කෙනෙක් විදියට. මෙන්න මේ ප්‍රවාහ සටහන දිහා බලන්න. මේකෙන් පැහැදිලිවම පේනවා ඒ කාලේ තිබුණු යුක්ති ක්‍රමය කොයිතරම්නම් සංවිධානාත්මකද කොයිතරම් පැහැදිලි දූරාවලියක් එක්කද හැදිලා තිබුණේ කියන එක. මේක නිකම් අහඹු තීරණ මත පදනම් වෙච්ච දෙයක් නෙවෙයි. හරි. දැන් අපි මේක ටිකක් විස්තරාත්මකව බලමු. හිතන්නකෝ මෙහෙම. නඩුවක් මුලින්ම එන්නේ විනිශ්චය මහමාත්තා කියන මූලික විමර්ශන නිලධාරීන් ගාවට. හරි. ඒ තීන්දුවට එකඟ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඒක වෝහාරික කියන දෙවනි මට්ටමේ නිලධාරීන් ගාවට යනවා. එතනිනුත් හරි ගියේ නැත්නම් නීතියේ සියුම් තැන් ගැන දන්න සුත්තධාරවරු ළඟට යනවා. ඊට පස්සේ අද කාලේ ජූරි සභාවක් වගේ වැඩ කරපු අට්ටකුලකවරු ළඟට. එතනිනුත් ඉවර නැහැ. අන්තිමටම මහා නඩුව හරහා රජතුමාටම අභියාචනය කරන්න අවස්ථාවක් තිබුණා. බලන්නකෝ ඒකේ තියෙන ක්‍රමානුකූල බව. හොඳයි. දැන් තමයි කතාවේ ලොකුම පෙරලිය සිද්ධ වෙන්නේ. යුරෝපියන් නැව් ලංකාවේ වෙරළට එනවත් එක්කම අවුරුදු 100 ගාණක් තිස්සේ තිබුණු මේ නීති පද්ධතිය අතිවාර්යම හෙල්ලෙන්න පටන් ගන්නවා. ඉතින් 1505 දී පෘතුගීසීන් එනවා. ඊට පස්සේ 1656 දී ලන්දේසියන් එනවා. මේ දෙගොල්ලන්ගෙම එමත් එක්ක ලංකාවේ නීතියේ අලුත්ම පරිච්ඡේද දෙකක් ලියවෙන්න පටන් ගත්තා. මෙතනදී අපිට ලොකු වෙනසක් දකින්න පුළුවන්. අපේ දේශීය ක්‍රමය මුළු රාජධානියටම එකයි. ඒත් පෘතුගීසි ලන්දේසි ක්‍රමය එහෙම නැහැ. ඒක කෑලි වලට කැඩිච්ච එකක්. ඒ කියන්නේ ඒගොල්ලෝ පාලනය කරපු ප්‍රදේශවල සමහරුන්ට යුරෝපීය නීතිය, තවත් අයට දේශීය සිරිත් විරිත්. ඉතින් හැමෝටම මේක නීතියක් තිබුණේ නැහැ. ඊළඟට එන කට්ටිය තමයි මේ කතාවේ හැමදේම වෙනස් කරන්නේ. තුන්වෙනි සහ බලවත්ම යටත් විජිත බලවේගය. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන්. එයාලා නිකම්ම නීති වෙනස් කළේ නැහැ. මුළු පද්ධතියම අලුතෙන්ම හැදුවා. 1996 මේ අවුරුදු හොඳට මතක තියාගන්න. මොකද ලංකාවේ නීති ඉතිහාසයේ මේක ලොකුම බෙදුම් රේඛාවක්. බ්‍රිතාන්‍යයන් ආවට පස්සේ පරණ ක්‍රමයි අලුත් ක්‍රමයි අතර තිබුණේ පොඩි පරතරයක් නෙවෙයි. මහා ප්‍රපාතයක්. මෙතන තියෙන වැදගත්ම දේ තමයි බ්‍රිතාන්‍යයන් පරණ ක්‍රමයේ අලුත් වැඩියා කරන්න ගියේ නෑ. එයාලා ඒක අයින් කරලා සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි මොඩල් එකක් ගෙනාවා. පාපෝච්චාරණ ගන්න වද දෙන එක නවත්තුවා, ජූරි සභා ගෙනාවා, ශ්‍රේෂ්ඨාධිකරණයක් හැදුවා. මේවා නිකම් පොඩි වෙනස්කම් නෙවෙයි. මේක ඇත්තකම නීතිමය විප්ලවයක්. හොඳයි. දැන් අපි කතාවේ තවත් අදියරකට යනවා. ඒ තමයි නිදහස ලැබුණට පස්සේ කාලේ. මේ කාලෙදී ශ්‍රී ලංකාව උත්සාහ කරනවා Tamanටම ආවේනික ඒකාබද්ධ යුක්ති පද්ධතියක් හදාගන්න. 1973 නිදහස් ශ්‍රී ලංකාවේ නීති ඉතිහාසයේ මේ අවුරුද්දත් හරිම වැදගත් හැරවුම් ලක්ෂයක්. අධිකරණ පරිපාලන නීතිය ඉනවත් එක්කම යටත් විජිත කාලයේ තිබුණු සෙවණෙලි අයින් කරලා තමන්ගේම ක්‍රමයක් හදාගන්න ලොකු පියවරක් තිබ්බා. මේ අලුත් නීතියේ ප්‍රධාන අරමුණු හතරක් තිබුණා. ඒ මොනවද? නීතිය සරල කරන එක, හැමෝටම සාධාරණ වෙන එක, අනවශ්‍ය වියදම්, අනවශ්‍ය ප්‍රමාදයන් නැති කරන එක, අන්තිමට හැම නඩුවකටම සාධාරණ තීන්දුවක් දෙන එක. බලන්නකෝ මේ හැම දෙයකින්ම පේන්නේ කාර්යක්ෂම සහ සාධාරණ ක්‍රමයක් හදන්න තිබුණු ලොකු උවමනාලු. ඉතින් අර අධිකරණ පරිපාලන නීතියේ ඇත්තම ප්‍රතිඵලය තමයි මේ අද අපි දකින මේ විධිමත් අධිකරණ ව්‍යුහය කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉහළින්ම තියෙන ඊට පස්සේ මහාධිකරණය, දිස්ත්‍රික් අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙන මේ ක්‍රමය හැදුනේ අන්නේ නීතිය හරහා. ඉතින් අපි මේ ගමන පටන් ගත්තේ ප්‍රශ්නකින්නේ. දැන් අපි අවසන් කරමු තවත් ප්‍රශ්නකින්. මේ අවුරුදු 2500ක දිගු ගමනෙන් පස්සේ යුක්තියට ඊළඟට අවශ්‍ය වෙන්න මොනවද? ඒ ගැන හිතන්නේ යමක් ඉතිරි කරලා අපි අදට මේ විග්‍රහය මෙතනින් නවත්තනවා.